දනික මේ දවසම බිස්නස් එක්ක වැඩ කරනවා. මේ Tamanට කියලා ෆ්‍රී ටයිම් එකක් තියෙනවද? ඇයි අපි ඇත්තටම බිස්නස් කරන්නේ? ඇයි අපි ජොබ් එකක් කරන්නේ? සල්ලි හම්බ කරන්නේ? මේ හැමදේම කරන්නේ ඇත්තටම මේ සතුටින් ජීවත් වෙන්න නේ. අපේ වටපිටාවේ අපේ දරු පවුල් හැමෝමත් එක්ක සතුටින් ඉන්න තමයි අපි මේ දේවල් කරන්නේ නේ. ඉතින් අපි සමහර වෙලාවට අපි අමතක වෙන දෙයක් තමයි අපි මේ හැල්මේ දුවන්න පටන් ගත්තට පස්සේ ඇයි අපි මේ මෙච්චර හැල්මේ දුවන්නේ කියලා. ඉතින් මගේ ජීවිතේ නම් ඇත්තටම මම පුළුවන් තරම් මේ වෙනකොට සෑහෙන කාලය වෙන් කරනවා. අර මේ කරන දේ ප්‍රතිඵලය අර සතුටින් ඉන්න රිලැක්ස් එකේ ඉන්න ඒ දේවල් වෙනුවෙන් මේ ගිය සතියේත් ඇත්තටම ෆැමිලි එකේ කට්ටියත් එක්ක පොඩි ට්‍රිප් එකක් ගිහිල්ලා ආවා. ලබන මාසෙත් පොඩි ගමනක් යන්න තියෙනවා. ඉතින් අපිට හැබැයි මෙහෙම කරන්න මෙහෙම කාලය වෙන් කරන්න පුළුවන් වෙන්නේ අපි අර සිස්ටම්ස් ටික හරියට හදාගෙන තිබුණොත් තමයි. අපේ වැඩ ටික ගානට ඩෙලිගේට් කරලා අපේ යට ඉන්න ටීම්ස් වලින් අපේ යට ඉන්න අපේ සබෝඩිනේට්ස් ලගෙන් ගාන්ට ඒ දේවල් මේන්ටේන් වෙන මට්ටමට හදාගත්තොත් එහෙම අපිට ෆවුන්ඩර් කෙනෙක් විදිහට වුණත් අපේ කාලය අපේ පර්සනල් ලයිෆ් එකට වෙන් කරන්න බැරි නැහැ. ඒතර එතනට අදාළ සිස්ටම්ස් හරියට හැදිලා තියෙන එක වැදගත්, ප්‍රොසෙසර්ස් හරියට හැදිලා තියෙන එක වැදගත්. තමන් නැතුව වුණත් තමන්ගේ බිස්නස් එක තමන්ගේ ව්‍යාපාරය රන් වෙන මට්ටමට පත් කරගන්න එක තමයි වැඩේ. ඒක කරගත්තොත් එහෙම අපිට පුළුවන් අත්‍තරම අපිට අපේ පර්සනල් කාලය යොදවන්න. ඒ කාලේ ඉතාම වැදගත් අපේ බිස්නස් එකට. මොකද මේ අපි ගන්න බ්‍රේක් එකෙන් ගන්න රිලැක්ස් එකෙන් තමයි අපි ආයතනයක් එනර්ජයිස් වෙන්නේ. අලුත් දේවල් හිතන්න, අලුත් අයිඩියාස් එන්න, තමන් කරන දේවල් වල තව ඉම්ප්‍රූව්මන්ට්ස් කරගන්න අපිට අවශ්‍ය එනර්ජි එක හම්බෙන්නේ අපි පොඩ්ඩක් රිලැක්ස් වෙලා බ්‍රේක් එකක් ගන්න තරමට. ඉතින් ඒ නිසා ඇත්තටම බ්‍රේක් එකක් ගන්න එක මිස් කරගන්න එපා. කොච්චර එදිනෙදා දේවල් වලට හැල්මේ දිව්වා.